ඉතින් අපි ඉන්වෙස්ට්මන්ට් මෙතඩ්ස් ගැන කතා කරනකොට ස්ටොක් මාකට් එක කියන්නේ ටිකක් පුළුල්ව කතා බහ වෙන මාතෘකාවක්. නමුත් ශ්‍රී ලංකාවේ ස්ටොක් මාකට් එක ගත්තාම මේක ටිකක් කන්ට්‍රොවර්ෂල්. එහෙම නැත්නම් මතභේදාත්මක මාතෘකාවක්. මේකට හේතුව තමයි සමහර අය මේ ස්ටොක් මාකට් එක දිහා බලන්නේ ටිකක් සැකේ. ඒගොල්ලන්ට අනුව ස්ටොක් මාකට් එක කියන්නේ ධනවත් පුද්ගලයෝ තමන්ගේ ධනෙ වැඩි කරගන්න එක ජාතියේ ගේම් ගහන සූදු තිප්පල. ඉතින් ගොඩ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි මේ සාමාන්‍ය මිනිස්සුන්ට මේක ඉන්වෙස්ට් කරලා වැඩක් තියෙනවා. එහෙම නැත්නම් ඕගොල්ලෝ ඉන්වෙස්ට් කරන මුදලට රිටර්න් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ ලංකාවේ ස්ටොක් මාකට් එක. එහෙම නැත්නම් CSE එක ගැන ඉතා සරල විග්‍රහයක්. ඉතින් ස්ටොක් මාකට් එක ගත්තාම අපිට මේක සරලවම සමාන කරන්න පුළුවන් ගමේ තියෙන අපේ සති පොළට. සාමාන්‍යයෙන් පොලේ විකුණන්න තියෙන ඔය එළවලු, පළතුරු, අලලූණු අන්න ඒ වගේ දේවල්. නමුත් මේ ස්ටොක් මාකට් එකේදී අලෙවි වෙන්නේ ලංකාවේ තියෙන ප්‍රධානම සහ විශාලම සමාගම් වල කොටස්. මේකෙදි පාර්ශ්ව දෙකක් ඉන්නවා සාමාන්‍ය වෙළඳපොළක වගේම කොටස් විකුණුම්කරුවන් සහ කොටස් මිලදී ගන්න. ඉතින් ඔයගොල්ලෝ ෂෙයා මාකට් එකේ ගිහිල්ලා ෂෙයාර්ස් ගන්නකොට ඔයගොල්ලෝ ඒ ෂෙයාර්ස් ගන්න අදාළ කම්පැනි එකේ කුඩා හිමිකමක්. එහෙම නැත්නම් ඒකේ IPN කොටසකට ඔයගොල්ලෝ හිමිකම් කියනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ ගන්න මේ කොටස් වල මිල ඉහළ යෑම හෝ පහළ යෑම මත ඔයගොල්ලෝ ලාභ හෝ පාඩු ලබන එක තීරණය වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ අපේ කොටස් මාකට් එක හඳුන්වන්නේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ්. එහෙම නැත්නම් CSE කියන කෙටි නමෙන්. ඒ වගේම තමයි මේක තමයි අපේ රටේ තියෙන එකම කොටස් වෙළඳපොළ. සාමාන්‍යයෙන් ටිකක් ලොකු රටවල් වල අපිට කොටස් වෙළඳපොළවල් කිහිපයක් බලා ගන්න පුළුවන්. ඉතින් තව දෙයක් තමයි මේ අපේ ෂෙයා මාකට් එකේ අපි නිතර අහන දකින ලංකාවේ තියෙන ප්‍රධානම සහ විශාලම සමාගම් 250කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා ඉන්නවා. තමන්ගේ කොටස් මහ ජනතාවට අලෙවි කරන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ජෝන් කිල්ස්, ඩයලොග්, LOLC, කමර්ෂල් බැංක් මෙන්න වගේ දැවැන්ත සමාගම් මේ කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වෙලා ඉන්නවා. ඉතින් මේ ෂෙයා මාකට් එකේ තමන්ගේ ෂෙයාර්ස් මහ ජනතාවට අලෙවි කරලා මේ සමාගම් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න අවශ්‍ය කරන මුදල් එක්රැස් කිරීම. වර්තමානයේදී මේ කොටස් වෙළඳපොලට අදාළ සියලු ගනුදෙනු සිද්ධ වෙන්නේ CSE සිස්ටම් එක හරහා ඉලෙක්ට්‍රොනික විදියට. ඒ වගේම තමයි මේ කොටස් වෙළඳපොළ සෑම වැඩ කරන දිනයකම උදේ 9:00ට ඕපන් වෙනවා. ආයිත් දවල් 2:00ට කොටස් වෙළඳපොලේ ගනුදෙනු අවසන් වෙනවා. ඉතින් මෙන්න මේ කාල සීමාව ඇතුළත ඔයගොල්ලන්ට කොටස් මිලදී ගැනීම හෝ තමන් කොටස් විකිණීම සිදු කරන්න පුළුවන්. මීට අවුරුදු ගානකට කලින් කොටස් වෙළඳපොලේ බොහොමයක් දේවල් සිදු වුණේ මැනුවල් ප්‍රොසෙස් විදියට. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඒ අදාළ පාර්ශව ළඟට විසිට් කරලා එහෙම නැත්නම් ටෙලිෆෝන් කෝල්ස් වලින් වගේ ටිකක් කරදරකාරී මාර්ග වලින් තමයි ඔයගොල්ලන්ට මේකේ අදාළ වැඩ කටයුතු කරන්න තිබුණේ. නමුත් වර්තමානයේ ගත්තාම මේ කොටස් වෙළඳපොළ ආයෝජනය කියන එක සම්පූර්ණයෙන් 100% ඔයගොල්ලන්ට ඔන්ලයින් ප්ලැට්ෆෝම් වලින් කරගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අද වෙනකොට මේ කොටස් වෙළඳපොළ ආයෝජනය කියන්නේ ඉතාම පහසු කටයුත්තක්. ඉතින් අපි දැන් බලමු ඔයගොල්ලෝ ෂෙයා මාකට් එකට එන්ටර් වෙනවා නම් මොනවාද ඔයගොල්ලෝ ෆලෝ කරන්න ඕනේ ස්ටෙප්ස් කියලා. පළවෙනි ස්ටෙප් එක තමයි ඔයගොල්ලෝ ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් හොයාගන්න ඕනේ. ඒකට මේ බ්‍රෝකරින් කම්පැනිස් ඔයගොල්ලන්ට සහාය වෙනවා කොටස් මිලදී ගැනීමට හා විකිණීමට. ඒ වගේම තමයි මේ ගනුදෙනු වලින් ඉතා කුඩා ප්‍රතිශතයක් තමන්ගේ ෆී එක විදිහට එයාලා ඔයාලගෙන් අරගන්න. ඒ වගේම තමයි මේ බ්‍රෝකර්ස්ලාගේ තවත් එක රාජකාරියක් තමයි මාකට් එක ඇනලයිස් කරලා නිවැරදි ආයෝජන තීරණ ගන්න ඕගොල්ලන්ට සහාය වෙන එක. ඉතින් ඕගොල්ලන්ට මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එක හරහා ගිහිල්ලා බලන්න පුළුවන් ලංකාවේ දැනට ඉන්න ස්ටොක් බ්‍රෝකර්ස්ලා කවුද කියලා. ඉතින් ලංකාවේ දැනට ලියාපදිංචි වෙච්ච ස්ටොක් බ්‍රෝකර්ස්ලා 20කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට ඉන්නවා. ඕගොල්ලෝ ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් තෝරගත්තට පස්සේ ඊළඟ පියවර තමයි CDS account එකක් ඕපන් කරන්න. CDS account එක අපිට සමාන කරන්න පුළුවන් සාමාන්‍ය බැංකු ගිණුමකට. නමුත් මේ CDS account එකේදී සිද්ධ වෙන්නේ කොටස් මිලදී ගැනීම හා විකිණීමට අදාළ ගනුදෙනු. තුන්වෙනි පියවර තමයි ඔයගොල්ලෝ මේ ස්ටොක් බ්‍රෝකර්ගෙන් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක හදාගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට මේ ෂෙයාර්ස් buy and sell කරන්න මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මේ සමහර ස්ටොක් බ්‍රෝකර්ස්ලා එක ලිමිටේෂන්ස් දාලා තිනවා මේ ඔන්ලයින් ෆැසිලිටි එක තමන්ගේ කස්ටමර්ස්ලාට ලබා දෙන එක. උදාහරණයක් විදිහට සමහර බ්‍රෝකර්ස්ලා ලිමිට් එකක් දාලා තිනවා රුපියල් ලක්ෂ 5ක්වත් අඩුම තරමේ ඔයගොල්ලෝ ඉන්වෙස්ට් කරන්න ඕනේ මේ ඔන්ලයින් ෆැසිලිටි එක ඔයගොල්ලන්ට ලබා දෙන්න. සමහර ස්ටොක් බ්‍රෝකර්ස්ලා ඉන්නවා නෑ ලක්ෂ 5ක් ඕනේ රුපියල් 50000ක්වත් අඩුම තරමේ ඔයගොල්ලෝ ඉන්වෙස්ට් කරන්න ස්ටොක් මාකට් එකේ. එතකොට අපි ඔයගොල්ලන්ට ඔන්ලයින් ෆැසිලිටි එක ඇක්ටිවේට් කරලා දෙන්නම් කියලා. ඉතින් මේක එක ස්ටොක් බ්‍රෝකර් එක විදිහට තමයි ලිමිට්ස් දාලා තියෙන්නේ. මේ ලිමිට්ස් මොනවාද කියලා ස්ටොක් බ්‍රෝකර්ස්ලාගෙන් කතා කරලා දැනගන්න පුළුවන්. ඊළඟ ස්ටෙප් එක තමයි ඔයගොල්ලෝ මේ CDS account එකට කෑෂ් ඩිපොසිට් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ normal bank account එකේ ඉඳන් මේකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඒ ට්‍රාන්ස්ෆර් වුණාට පස්සේ අර කියන CDS account එකට ගිහින් සල්ලි ඩිපොසිට් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ සල්ලි පාවිච්චි කරලා ඒ අදාළ කම්පැනි ඉස්සෙල්ල ෂෙයාර්ස් buy කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරේ ෂෙයා මාකට් එක ගැන ඉතා සරල හඳුන්වා දීම. අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද ෂෙයා මාකට් එකේ මිනිස්සු සල්ලි හම්බ කරන්නේ කියන එක ගැන. ඉතින් වැඳලා ඉන්න කියලා ආරාධනා කරනවා අපිත් එක්ක. ස්තුතියි.